Hello friends, ඔන්න නම් අදට අරන් ආවා කට්ටේ ඉල්ලලා තිබ්බා ගැණී chapter 3 full gameplay video එකක් ගෙන්නේ කියලා. ඔන්න නම් අරන් ආවද ගැණී chapter 3 ඔන්න නම් අපි මේකෙන් ඔප්ෂන් අරගෙන ඉමු. පොඩ්ඩක් ඉන්න කට්ටිය මේ පොඩ්ඩක් කටහඬවල් ගියා දන්නේ නැද්ද බං ඉතින්. මේක අයි බං මෙච්චර පරක්කු. අද දොරෙන් තමයි පයින් හදන්නේ. ගැණී tree එකේ ගෙදර තියෙන ලටලොට ටිකක් තෝරගෙන කවුරුද දොරක් කරනවා ගැහුණා කමන්නේ අපි යන් බං ඉස්සෙල්ලා බං මූණ වෙන්නේ නානින් නෙවන්න අද කරන්න බෑ කියලා මේ කටහඬ නැස් වෙනවනේ දැන් ඔතෙන්ට බං ග්‍රෑන්ඩ් පහරි ගැණි හරි අනිවාර්යෙන් එනවා දෙන්නත් එනවා ඉඳලා ඉන්න බං මහා වාතයක් බං කො ගැණි ඔයා ඉන්නවද හරි ඔය සද්ද ඇහෙනවා කියන්නේ දැන් ගැණි ග්‍රෑන්ඩ් පා ඉන්නේ තමතන ගැණී ඇයි බං මේ ගැණීවත් ICU කියන්නේ නැත්තේ හරි ඉතින් ඔයා තාම වීඩියෝ එක ලයික් කරන්නේ නැද්ද මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකනේ ඕගොල්ලෝ බලන්න මොකටද ලෝභ වෙන්නේ ලෝභ වෙන්න තෝයි ලයික් බටන් එක ඔබාගෙන යන්න හරි උන් දෙන්න ගියා අපි දැන් යන ෂේප් එක උඩට මුන් දෙන්නේ විද්දන්නෙත් නෑ බං පල්ලහට ගිහලා ඉක්මනට එනවා බං මුන් දෙන්න හරි ගියා දොර වැහුවා දැන් යන්න ඕන බං ගල් ටිකක් හොයාගන්න අඩෝ මේ කියනකොට මේකක් තියෙන දැක්කනේ බං ඉතින් අපේ කට බං මගේ කට මොකද කොහෙද මම බං ඉතින් මේකේ බඩු දෙන තැන ටික කලින් දාන්න බං දන්නවනේ තින්නේ ඩාර්ක් මැජික් හරි එතන දොර වහගත්තා දැන් ඉතින් ග්‍රැනේඩ් එන තැන තියෙනවා එළියෙන් එතැක් ඕන තැනකින් එතැක් කවන්නේ අඩෝ වෙපන් කී එක තියෙනවා අර බං අතන බං තිබ්බේ නිකන් අර ඉස්සරහා දොරේ බං කෝච්චර යන්න ඕන නිකන් අර මිටියක් වගේ කෑල්ල ඒ කෑල්ල එතන තියෙනවා කියන බං අනිවාර්යයෙන්ම බඩු තියෙන මම මේ ගාන රටාවට තමයි අපි ගින් බං දැන් හොයා ගන්න ඕන තා ගලක් මම ඔයගොල්ලන්ට කිව්වනේ බං ඉතින් ගැණී සීසන් එකම ගේනවා කියලා ඔන්න නම් කියපු විදිහටම දැන් ගැණී chapter 2 එකේ පායින්න පුළුවන් දෙවිදියකින් පැන්න අඩෝ ගැණී පවුල මෙනවද මේ ගැණී පලම්මලා මහ වනේ අම්මා මූත් මේ මොන මංගුලකද මේ හොක්නාසේ යන්නේ ගැණී පරම්පරාව පිටිපස්සෙන් බං ඉන්නේ අඩෝ අනිත් පැත්තෙන් ගැණී නෙවෙයි කියා කමන්න ගැණී ඔය පැත්තෙන් එන මම මේ පැත්තෙන් යනවා හරි අපිට බ්ලොක් කරදරයක් නැති වුණා ගල් දෙකක් තියෙනවා අඩෝ ගෑන්පාත් ICU කිව්වා ඌ අපිට ICU ගන්න ගහන්න කලින් අපිට අක්කල්ගෙන් මේ කැටින් හැංගෙමු මම මෙතන හැංගෙන්නේ නැහැ බං ඉතින් ඉන්න බං ග්‍රෑන්ඩ් පා විල්ල බං උතරින් නිදා ගන්න බං හදිස්සිය කරුමෙට මේ වෙල වෙපන් කීයක් ගන්න කලින් අපේ මරුවා මං කරපු වීඩියෝ එකනුත් තරන්නේ නැහැ නේ බං මට කොහමද බං මේක දවස් 5 වරන කලින් පැන ගන්න තමයි ඕන බලමු පයින්න පුළුවන් වේද කියලා මම මේ කලින් දෙතුන් පාරක් ගැහුවා මේක බං මේ අවුට් වෙන්න බං ප්‍රධානම කරුණ තමයි බං මේ දැන් පයින්නද නෑ කැරකෙව්වා ඇට්ටපලයන් යකෝ ඇට්ටපලයන් අඩෝ කැරකුන්නේ නැහැ කියහන්කෝ හරි ගත්තා අන්න තිනෝ බං අපේ සුපිරිම වෙපන් කී එක ඔක සුපිරිම කොට සුපිරි නෑ බං ගැණීව බං ඔක නිදි කරන්න බෑ බං කුනික තරු යවන විතරයි නෝ බානේ අපි දැන් මේක අයියෝ පොඩ්ඩක් මැජික් එකක් කරන්න වේ වගේ අද හබීබි මදි ඇඩ්ඩින් පැඩ්ඩා කොළවඩ පැඩ්ඩා අලගෙඩි පාම් බඩිල්ලා හරි නැද්දනේ හරි දැන් ගෑන් පමඩ දෙන්නකෝ වගේ අතේ තියෙන ලස්සන ෂොට් ගන්න එක හරි ඉවරයි යාදොයි මෙන්න මෙතන තියෙන තව බුලට් එකක් මේක අතරන් යමන් බම් පල්ලෙහාට ගණියාක් තින්නේ නැතිනේ යෝ සෙන්න ඕකේ තමයි බම් අදේ බම් මම හැමදාම බම් ඩේ 1 එකකින් මොකක් කරන ඔයගොල්ලෝ කියලා පයින් නැදද්දි ඕක ඉන්න වෙයි කියන්කෝ ගණන් ගන්නේ බම් පොඩි සද්ද බද්ද ඇහෙනවා අපේ මල්ලිත් ඉන්නෝනේ බම් එහා පැත්තේ අඩෝ ගැණී දැක්කා චුට්ටක් පස්සට ගියා මෙතෙන් අඩෝ වැද්ද නැහැ ගියා හරි ගැණී දොයි ඇස්සේ කළු වෙනවනේ බම් වැද්දගම අපි මේක කොකඩ කියලා පල්ලේ හංගල දෙලා මංකෝ
හදිස්සතෝ ගෑන් පා ගත්තොත් දැන් මොකද්ද බං කරන්නේ? නෑ කමන්න එක්කෝ කරන් යමන්කෝ අර පල්ලෙහා තියෙනවනේ බං ක්‍රෝබා එක ගන්න එකට ඕක වෙනවා. හරි ඒක ගත්තා. බං බලහන් බං මේකේ බං ග්‍රෑන්ඩ් පා දෙනකොට එකුන්නේ. හැබැයි බං අපිට එක පිටි තියෙනවා බං. උට නම් උන්ට මම හිතන්නේ අන්ලිමිටඩ්ද කොහෙද? අන්ලිමිටඩ් බෝයිනේ බං. ග්‍රෑන්ඩ් පාගේ කැඩිච්ච හුචක් වාහනේ තමයි ඕක. යමන්කෝ කොබම් මේක උණ්ඩ දෙකක් තියෙනවා ඉතින්. අමෝ දෙක දාගත්තා. ග්‍රෑන්ඩ් පා ඔයා ඉන්නවද? ග්‍රෑන්ඩ් පා ICU කියාවිත් දන්නේ බං. අයියෝ වැද්දයි කියන්කෝ. දැන් මගේ මේ රෙකෝඩ් බටන් එකේ හා මෙහා යනවා බං. එතකොට මම ෂූට් කියන දේ නෑ බං කියලා වෙන්නේ. හරි අම්මේ නෑ කොමායි අර මඟුල කඩන්ගන්න. අර පෙට්ටිය කඩා ගන්න බෑ. දැන් අපිට තියෙන්නේ පෙට්ටි කඩන්න. හරි. හරි. මෙතනින් තියලා මංකෝ මේ වෙපන් කී එක. මේක දැන් ග්‍රෑන්ඩ් පා ගත්තොත් තමයි බං. අපේ මරුවොත් බං ආයෝ ග්‍රෑන්ඩ් පාට යනවා. හරි දැන් මේ පෙට්ටියේ ෂෙඩ් කී එක. ෂෙඩ් කී යන්නේ බං නිකන්. නියම් බං. බලු කූඩුවක් වගේ බං. මම ඒකට කියනකො හිර කූඩුවේ කියලා. හිර කූඩුවක් නේ බං නිකන් ඒක. හිර කූඩුවක් කියන්න බෑ බං. බලන්න මේ ගණී ගෙදරට පරණ වෙච්ච හැටි. මේ ගින් එළියෙන් දාගෙන ඉන්න අපි ලේසි. හරි කවුරුත් නෑ. ගල් ගෙඩියකුත් තියෙන ගලකුත් තරම් යවන්කෝ. දැන් කී වෙපන් කී කරන් යනවද බං මොකෝ කියන්නේ? හැබැයි කරන් ආව බං කොහොම ගියත් උණ්ඩ ටික ගන්න උට් වෙන්න ඕනේ. කවුරුත් නෑ. ග්‍රෑන්ඩ් පා පල්ලා ඇඳීවිද බං? ඌ නෑ උගේ කරදරේ ඉවරයි. අඩෝ ක්‍රෝබය කරන් යවන්නේ නේද? දැන් ඉතින් කොහොම පල්ලෙහාට ගියර කරගන්න දෙයක් නෑ නේ බං. වීඩියෝ එකකින් මම බැලුවට නෑ බං subscribe කරන්න නැත්නම් subscribe කරපල්ලා ඉතින්. ඕක නිකන් තියෙන බටන් නේ බං ඉතින්. ඕක බලන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කෝක වෙන්න එපා. ඔය subscribe බටන් එක බාගෙන යන්න. හරි බං ඉතින් දැන් මෙතන බං ගොඩක් ලනකම් ග්‍රෑන්ඩ් පා ගණී එන්නේ. ඉතින් මම පොඩ්ඩක් ඉස්සරහට දාගන්න වීඩියෝ එක. හරි උන් දෙන්නම ගියා. එයි මම උට්ටේ මංකෝ. දැන් අපේ දවස් දෙකක් දුවද ඉවරයි බං. මම ඔය බට් චේන් දෙන්න ටික හොයාගන්න බෑ බං. ඒකට තමයි බං මේ දවසක් ගත්තේ. අඩෝ ග්‍රැනීලා පල්ලෙහාට ගියා. ඔය ග්‍රැනී ගැහුවොත් බං අපි ICU වෙනවා. ICU යන තමයි ගන්නෙ. යමන් කුට්ට. මේකෙන් ගියා නම් ලේසි නේ බං. හරි ඒකේ බුවා ටතර දෙන්න බලන්න. දැන් ඕකෙක් දෙන්න බං ග්‍රැනී එනවා කිව්වා උඩට. ග්‍රැනී පල්ලෙහාට එනවා ඇති. ඒකෙන් දැන් අපිට තියෙන වැඩේ කරගන්න ග්‍රෑන්ඩ් පා නෑ ඔතන. අඩු අර මොකද්ද බං අර උඩ මුට්ටියක් වගේ එකක් තියෙන්නේ. හරි ඒකට ගියා. දැන් ওই පෙට්ටිය කඩාගෙන. ඒක තියෙනවා හරි. මේකත් ඕන අපිට. දැන් වැඩක් නැහැ ක්‍රෝබා එක පල්ලෙහාට මෙහෙක් කරා. අඩ මේ ග්‍රෑන්ඩ් බාබා ඇවිදින්න බැරිද බං? ඕ සැරෙන්ඩිනා. සැරෙන්ඩිනා. මම කො මේකෙම නැගලා පල්ලෙහාට. මේ අතකාරය වෙන්න නෑ වගේ. හරි එතන නෑ කියන්නේ අනිවාර්යෙන් දැන් ගණී පල්ලෙහාට ගියා. යෝ මේ ගණී නම් මහා ආදයක් බං. මේක පඩයක්. සමාජයට පඩයක් වෙන්න එපා කියලා තමයි කියන්නේ තියෙන්නේ. ගණී ඉන්නවද? ගණී නෑ. ඒ විදිහම. අපි ෂේප් එකේ යන්න යන්නකින් කන්න වේවිද දන්නේ නෑ බං. මේකින් අතෙන්ට හයි කරගත්තා නම් ලේසි නේද? ගෑම්පා කොහොමත් බහින් මීට නේ වෙදින්නේ. මම දැනවත් දැන් ඌ අර පල්ලෙහාට ගිහින් දැන් මගේ සතරම වෙපන් කී අරගෙන ඇති. මේ ගම් එහෙට යන්න සෙන්දිද? ඔව් ග්‍රැනී දැකේ ගියාන්කෝ. ICU වක් කියන්නේ ගියාන්කෝ මේ ග්‍රැනී. හරි ඉතින් දැන් අපි බලමු ගෑන් පා කොහොම හරි මරලා දාන්න ඕන. උගේ ඇටේ තියෙන වෙපන් කීයක් ගන්නත් එපා බං. උඹලට තේරෙන්නේ නැතිනේ. ඔය වෙපන් කීයක තමයි බං අඩෝ කවුරු හරි දැක්කා.
hide and seek ගානෝ අඩෝ ග්‍රෑන්ඩ්පා පල්ලෑ කියහන්කෝ මේ කටහඬින්ද තමයි ඔක්කොම හරිය මං කමන්නේ ඩේ 3 එක වුණාට මම බලන්න කලින් කිව්වනේ මං ඩේ 1 එක මම පොඩි වැඩකට ගත්තයි කියලා දැන් මං තියන්නේ අර ඉලෙක්ට්‍රෝඩේ ඒ විත් දන්නේ නැහැ මං සැරෙන්ඩින හරි දැන් යමන් කොලි මාර මොන පෙන්නන සහතේනේ කරගන්න එපා හරි දැන් මේකෙන් මම ඉස්සර තියෙන කෝච්චියෙන් පායන වීඩියෝ එක මම ඔයාලට අරන් දෙන්න අද channel එකට ඇවිල්ලා ගියා අපි ආපු ගමන් බං එක්කුගේ දිහාවට යන්න ඕන බං නැත්තම් ගිහිල්ලා බලනවනේ දෙන්නේ උඹලා මේ එක්ක උඩ හැරෙන්න ඕන පල්ල හැරෙන්න ඕන හැබැයි බං කොහේ හරි අස්සකට ගිහින් හිරවුණු නම් ඉතින් සෝරි තමයි දැන් මුන් දෙන්න ගේන්න බං මගේ ඩාර්ක් මැජික් එකක් පාවිච්චි කරනවා ගෙනි වරෙන් යකෝ ඵලයන් යකෝ වරෙන් යකෝ ඵලයන් යකෝ හරි ඩුන් මගේ මේක ලෑස්ති හරි ගෙනි ආවා බං ගෑන්පා නැහැ කියන්කෝ දැන් බං මං හිතන්නේ බං මුන් දෙන්නේ මොලේ පාවිච්චි කරන්න අරගෙන බං යෝ බෑනේ බං ග්‍රෑන්ඩ්පා නැතුව කොහොමද කියලා මම මේක විඳ දරාගන්නේ මේක මගේ වෙන දුකට කාරණයක් කියහන්කෝ හරි ගැණියාච්චි ගියා මොකද බං කියන්නේ තා පාරක් කළා බල මූණ පෙන්න සස්තරේ කරනවද නැත්තම් ඔන්න මුට්ට යනවද අඩෝ ගැණි මේ කුට්ටිය ගින්දින් අනේ තා පාරක් කළා බලන්න යනගන්න එක බං මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දෙකකින් බං කරන්නේ ඒකෙන් තමයි අවුල කෝ ග්‍රැනි මට ග්‍රැනි වට අත දෙන්න නැහැ ග්‍රැනි වයි ඉක්මනට එන්න ග්‍රැනි ග්‍රැනි කාරේන වාතය අබ්බා ග්‍රැනි විතරයි කියන් ගේත්තාවේ කොහොමද ග්‍රෑන්ඩ්පා මැරෙන්නද මේක එක්ක ග්‍රෑන්ඩ්පා නිදිද එක වැඩක් නැහැ බං ඔන්න යමම්බා ඕකුන් දෙන්නේ නැහැ දැන් එහෙනම් මගේ වීඩියෝ එක දික් වෙනවා උඹලා දන්නවනේ බං ඉතින් මට විනාඩි 30 කියලා වීඩියෝ එක කරන්න පුළුවන් මම ඉක්මනටම කරගත්තොත් හරි බං විනාඩි මම කොහමද හිතන් ඉන්නේ විනාඩි 15ක් වගේ ඉද්දි ගහන්න ගහගන්න බැරුණොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ ගෑන්පා කෙරි ගෙනි කෙරි වැරද්දා නැත්නම් ෆ්‍රෙන්ඩිනාගේ වැරද්දා ඉලෙක්ට්‍රෝඩ් බා ඊට අපි කියමු රින් ඉලෙක්ට්‍රෝඩ් කියලා හරි මම ෂේප් එකට යනවද යන්නකින් කන්න වේද ගෙදර කයිද බල්ලා කවුද බල්ලා ඉන්නවා සෝරි ගෙදර කවුද බල්ලා කයිද බල්ලා කයිද ගෙදර කවුද කොහොම හරි මං ඉන්නේ මෙහෙය මම ආයන මම නන්නෝනේ මං ඉන්නේ අම්මින් ආවුන ගෑන් මාලා ආවුන මම මේක අරගන්න මේ තියෙන මං අර හිර කුඩුව වගේ එක බලු කුඩුව බා කුකුල් කුඩුව ඒක හොඳයි කුකුල් කුඩුව ඕනේ මේක වැඩක් නැහැ මේක ඕන බෝට්ටුවෙන් පයින් බෝට්ටුවේ නේ බං කෝච්චියෙන් පයින් මේකේ බෝට්ටු නෑනේ බං යමන් මේ ගලත් අරගෙන මේ කොන වේද එක්ක අරන් යමන් අපේ වෙපන් එක ගම්මු අපිට ගෑන්පාගේ මගුල් ඕනේ නෑ ඕන බං ඒක ඕන බලමු දැන් උඹලා දකින්න දෙපා මේ ඩේ 3 නේ බං ග්‍රැනි ඉන්නවද ග්‍රැනි නෑ ගින් යන්න ගින් කන්න වේද බං නැත්නම් කන්න ගින් යන්න වේද එක්ක වෙන්නේ මේකෙන් යවන්නේ බං මේකෙන් කියනනම් අපිට ගොඩක් නෙමෙයි හලෝ ගෑන්පා නෝ කියන් ගොඩට යන්න බෑ කියන් කොහොමද කමන්නේ පොඩි තට්ටුවෙන් ගිහින් පල්ලා තට්ටුවට පයින් ඌ කවුද අපි කවුද දැන් මම කරන්න දෙන්නේ ඉතින් මොලෙන් ගහන්න දෙන ගේම දැන් කොහමද තින්නේ අපේ වෙපන් කීයක් ගන්න බෑ මෙන්න මොකද්ද කරන්නේ යමන්කෝ කවුරුත් නැහැ ග්‍රැනි ICU ග්‍රෑන්ඩ්පාත් නැහැ පැන්නා දැන් ඉතින් මුන් දෙන ICU කරන්න වෙන්නේ අද නම් මම කට රිදෙනවා බං කීවල වැඩිද කොහෙද බං මගේ ඩක්කලෝ ගනින් බං ග්‍රැනි ICU කියන්න කලින් යම කවුරුත් නැද්ද හෙලෝ
where are you I see you ඒකේ තියෙනවා ඕකේ තමයි ඇන කැල්ල විතර බං අපිට හොයාගන්න තියෙන්නේ යන්නේ බං ගණී ආච්චිකාරී එනවා ආච්චිට මේ පාර ළඟට ඉඳන් තියලා තියෙනවා අන්න බලහන් ගණීට තරු වෙනවා බං ඉතින් ගෑන් පාකාරය આવොත් උගේ ගාව තියෙන අර මගුල ගත කොහොම ගෑන් පා නැහැ කියහන්කෝ ඉතින් මට හරි උත් ඉවරයි ගෑන් පා මට ඔය ගත්තේ ෂොට් ගන් එක දෙන්නකෝ ආට දෙන්නම් මම නෑ එක්ක පවුනේ මුලින්ම ගණීනේ මැරුවේ අපි ගණීට වෙඩි තියලිමු ගණී මොනවා පවුනේ බා මේකේ උණ්ඩ නැහැ කියහන්කෝ නැන්නේ මංගෝ දැන් දෙන්නම් ගණී ඉවරයි දෙන්නකෙන් බඩවල් වලට මන් තිබ්බේ දැන් මම මේකත් අරගෙන යෝ ගෑන් පා මට යන්න දීපන් බා මොකෝ මේකත් අරගෙන අතෙන්ට සෙට් කරගත්තා නම් අපිට පායින්න නේද තියෙන්නේ දැන් තියෙනවා පැන ගන්න ආඩෝ නෑ කියහන්කෝ අර ෆියුස් කැල්ලගෙන ෆියුස් දන්නේ හැබැයි එන කැල්ලක් තියෙනවා බා හරි ඉතින් එතනින් කරන්ට් එක ගියා දැන් බං ඉතින් අපිට මොකද බං ඉතින් කරන්ට් එක ගියා කියලා අපි ආවම කර ෆියුස් කැල්ල අරන් ඉන්න මේ හරි ඊසි ගේම් බං හරි ඉතින් ඊසි මොඩ් දාලා තමයි ගහන්නේ ඒ වලට බං මේ හරි ඊසි බං ගණේ කියලා තියෙන බං ෆියුස් කැල්ල තමයි බං එයාට බං ගණී chapter 2 එකේ ෆියුස් කැල්ල බං අර ප්ලේන් එක යනකොට බං නිකන් අර මං උඹලට පල්ලහැට කඩන් වැටෙන මේ කියලා අන්න ඒක වගේ බං මොඩ මතන් ගණී ගෑන් පදෙන් හැරලාද මන්දා ඔය සද්ද දාන්න දෙන්න හැරනම තමයි බං ඔය කොයි වෙලාවෙ ICU කියාවිත් දන්නේ අවුලක් උන්දෙන් හැරලා නැහැ අඩෝ සෙන්ඩි 99 යකෝ දැන් ඉවරයි බං සලින් මම කිව්වා උඹලට තැනක හිරුණොත් බං මේ සෙන්ඩි දැන් වදයක් වෙනවා කියලා ඕකේ තමයි බං මේ එක්ස්ට්‍රීම් දාන දාද්දි ලොකුම වාතේ ගණීවත් ග්‍රෑන්ඩ් පාවත් උච්චර කඩදිරක් වෙන්නේ නැහැ බං කාටවත් හරි ඕකේ වැඩ නැහැ දැන් අපි යමන් කොබම් පැනලා යන්න තමයි තියෙන්නේ බලහන් බං ඩේ 3න් පයින්න තිබ්බගෙන කෙලව ගත්තේ කමන්නේ මගේම වැරදිලුනේ එහෙම කියලා කියනවා හරි ඔන්නේ නං යමන්කෝ දැන් ගණින්නවත් දැන් ඔලුව දාන් බලමු බං ලෝකෙනේ නෑ ෂේප් එකේ පැන ගන්න ඕන හදිසියවත් ගණි හරි ගෑන් පාවෙලා පිටිපස්සෙන් ඇවිල්ලා අත තිබ්බොත් නේද මන්ට යමයෝකෝ ගණි ගෑන් පාවෙලා පිටිපස්සෙන් අත තියන්න කලින් අවුලන්නේ කලින් මෙතන ෆියුස් කැල්ල දාගත්තේ නේ බං දැන් තියෙන බං මේක හයි කරගන්න විතරයි අඩෝ ඒ බුන්නේ කියහන්කෝ ගණි නෑ හරි බං ඉතින් එළම දැන් තියෙන්නේ මම එන්නේ මේ අඩෝ උඩින්දන් කියන් ගන්නේ අඩෝ ගණිත් වෙන ඔකට ඇටලා මැරෙන්න මේ විද්දන්නේ නැව අයියෝ බලහන් ඉතින් අපිට ඕනේ මේ වගේ වැඩ කරන්න අවුලන්නේ උඩින් යන අතරුණා ගණි ගියාද ගණි මට වගේ අත පේනවා දැකලා එයා මාව දැකලා බං අන්න මම කවුරුට ගන්නේ සම්මානයක් දියම් බං එයා මාව දැකලා කාරි සම්මානයක් දුන්නද කමන්න පුදුම මෙයා අම්මෝ ඒ පුදුම මිල්ලම උගුරත් එක්කම ගියාද කොහෙද අයියෝ මලකලේ අම්මට ඔළුවේ ගෑණි හැපෙත් ඉඳලා බං මේකේ වහ ගොන් ගෑණි බං මේකේ මහා වාතයක් බං උඹලට එහෙම කිව්වොත් හරි බං බලන්න ගියාද ආයා ගිහිල්ලා ඒක දැන් පාලන වෙනකන් ඉන්නේ ගණි වේද හරියන්නේ ආයාව යාවට වැඩන්නේ දැන් නම් මම එයාට සම්මාන දීලා නැහැ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා නැහැ ආයතන ගෑන් පාකාරයක් නැහැ කෙනෙක් උඩක් දන්නේ නැහැ ඕක තමයි මල පෙරේතය දෙපාරක් විතර කවුට් කරේ මෙන්න මේක ඇතුළේ දැන් මම උඹලට කලින් කියන්නම තුණා බං අර සෙරෙනිනාගේ බෝනික් ඉන්න බං ඒ බෝනික් ඕකට දැන් මම සෙරෙනිනා මැරනවා නම් වීඩියෝ කරලා දෙකකින් ඉන්න සෙරෙනිනා මරන්න ගියේ නැහැ නැත්නම් මම ඔයි මේ කවුද ගණේගේ මිනිබිරිව නිකන් තියන්නේ මොකද්ද බං ඇන්ජලාද කවුද බං ගණේගේ දුව අඩෝ ගෑන් කන්නේ කියන්කෝ
සත පාගර ගණන් ගන්න නෑ බං. අඩෝ වෙඩි තිබ්බයි කියන් හොඳලාට පැන්නේ බං. මම වෙනද උතනින් පයින් යතන බලන් ඉන්නවා. අද මතන සතර ඉරිදි පාද මතක් කියලාද කොහෙද? මහඬෝ ගෙනින් මෙතනින් අපිට මේව කරන්න මේකුත් දාලා බං. ඒ වලට සැලනවද කියන්නේ? මේක තියන්නේ. අඩෝ අහුනේ කියහන්කෝ. කමන්නේ. අවුලක් නැහැ එකෙන් බේරුණා. මේක දාලා බං ඩැනීට ගෙනින් මෙතෙන්ට ගෙන්නවම නේද? ගෙනි ගෑන් පානේ දැක්කනේ බං ඉතින් මුඹ මගේ අතන මේ මොකක් හරි බාන්නයක් අත ගම මුම් බය වෙනවම මූ කවුද අපි කවුද නේ බං මලම මම්මේ කියන්නේ අහලා බං මේ පොඩ්ඩක් ඔය වීඩියෝ එක ලයික් එකක් එහෙම දාගෙන බලන්න හරියි නැද්ද බං ඉතින් නිකන් වීඩියෝ බලන්න හරි දැන් මේ දොර අරින්න නැති දැන් මදි පැන්ලක් තමයි තියෙන්නේ ඔඩෝ ගෑන් පානේ ගියාද යාවයි කියලා අපි සැලෙනවද කියහන්කෝ අපි සැලෙනවද බං එහෙම යමන් පැල්ලා නැති මෙන්න ගෙනීටයි ග්‍රෑන්ඩ් පාටයි ටොයිලට් එක කරලා තමයි ඉන්න වෙන්නේ මම පැන්න යනවනේ බං උන්ට කක්කි බරක් එමෙ දෙවි හරියට මං ඉන්නේ ටොයිලට් එකකටවත් යන්න බැරි වෙන්නේ නැති බං මොනනම් මේක ටොයිලට් නම් හරින් පිරිසිදුයි බං 2 එකේ වගේ නෙමෙයි 2 එකේ බං මල ජරා ගොඩන්නේ මං තිබ්බේ උඹලා දකින්න නැතිනේ ගණන් ගන්න එපා බං ඉතින් එහෙම තමයි බං මුල්ම කාලේ වීඩියෝ හරියට එඩිට් කරන්න වෙන්නේ නැහැ මං යකෝ පැනලා යමන් අඩෝ සල්නේ දැන්ටර යා මතක් යා අපිට බයි කියන්න ඇවිල්ලා දැන් ඉතින් පැල්ලා මන් තමයි තියෙන්නේ හරි බං ඉතින් එළම ඔන්න එහෙනම් අපි කියපු දෙනම් පැන්නා ඔය ඉන්නේ බං කෙනි පරම්පරාවම අඩෝ සල්නේ බලන් කෙට්ටු එහෙනම් කොල්ලෝ අපි ගියා එහෙනම් මේ තමයි සුන්දර ගින්දර අවසානේ ඔය සුන්දර ගින්දර අවසානේ පහුවල දැන් ගොඩක් කියලා එහෙනම් ඉතින් බං අදට වීඩියෝ එක ඉවරයි the end